iBoan පහුගිය වීඩියෝ එක බලුවා Cycle2 jQuery plugin එක use කරලා basic image slide show එකක් හදන්නේ කොහොමද කියලා. ඒකම අපේ යාළුවෙක් අහලා තිබ්බා මේකට buttons දාන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් modify කරලා buttons දාලා කරපු example එකක් තමයි මේ තියෙන්නේ. මේ දෙකේම links මම video description එකේ දාන්නම්. ඔයාලට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අපි බලමු මේ Cycle plugin එකම use කරලා web page එක image විතරක් නෙමෙයි ටෙක්ස්ට් එකක් උනත් තියෙන ඒරියා එකක් ස්ලයිඩ් ෂෝ එකට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේට අපි මේකට කලින් HTML CSS ටියුටෝරියල් එකේ කම්ප්ලීට් කරපු වෙබ් පේජ් එක අරගෙන මේ වෙබ් පේජ් එකේ මෙන්න මේ සෙක්ෂන් එක ස්ලයිඩ් ෂෝ එකට කන්වර්ට් කරමු. මොකද මේකේ ඉමේජ් සහ ටෙක්ස්ට් දෙකම තියෙන නිසා අපේ වීඩියෝ එකට ගොඩක් ගැලපෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ස්ලයිඩ් ෂෝ එකක් ක්‍රියේට් කරන්න පුළුවන් වෙයි. මේ පාඩම පටන් ගන්න අවශ්‍ය මේ වෙබ් පේජ් එකේ ෆයිල්ස් ඔයගොල්ලන්ට පහළ තියෙන වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක ක්ලෝස් කරන්න. මේ තියෙන අපේ වෙබ් පේජ් එක අපි ඒකේ කෝඩ් එකට යමු. Sublime Text වලට ගිහිල්ලා මේ තියෙන මම ෆෝල්ඩර් එක ඕපන් කරන් ඉන්නවා වෙබ්සයිට් එකේ. මේ තියෙන අපේ වෙබ් පේජ් එක. ඒක මම තව ඩවුන්ලෝඩ් කරගත්තා. තව ඉමේජස් දෙකක් අර තියෙන ඉමේජ් එකට අමතරව ඒ ඉමේජ් එකේ සයිස් එකටම හරියට. හරි. අපි එහෙනම් කෝඩ් එකට ගිහිල්ලා බලමු. දැන් මේක කොහොමද කරන්න කියලා. එතකොට අපි අපේ වෙබ් පේජ් එකට ගිහිල්ලා බැලුවොත් අපි මෙන්න මේ සෙක්ෂන් එක දාලා තියෙන්නේ intro කියලා ක්ලාස් එකක් assign කරපු div එකක් ඇතුලේ. එතකොට අපි මේක slide show එකට convert කරනවා නම් මේ cycle plugin එකේ හැටියට මෙන්න මේ intro කියන ක්ලාස් එක apply කරපු div එක copy කර ගන්න ඕනේ අපිට අවශ්‍ය slides ගන්නට. ඒ කියන්නේ අපිට slide තුනක් නම් අවශ්‍ය. මෙන්න මේ වගේ මේ intro කියන ක්ලාස් එක දාපු div තුනක් copy කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ ඒ div තුනම තව main div එකක් ඇතුලේ දාන්න ඕනේ. මම මේ div එකට class එකක් apply කරනවා slide show කියලා. ඔයගලන්ට කැමති එකක් දාගන්න පුළුවන්. හරි. අපි එහෙනම් යමු අපේ code එකට ආයමත්. code එකට ගිහලා බැලුවාම අපිට හොයාගන්න පුළුවන් මේ තියෙන්නේ මේ intro කියන class එක apply කරපු div එක. එතකොට ඒකේ තියෙනවා මේ image එක දාලා තියෙනවා අපි intro image කියන div එක ඇතුලේ. ඊට පස්සේ ටෙක්ස්ට් එක දාලා තියෙනවා intro text කියන div එක ඇතුලේ. උතුර මේ ඔක්කොම තියෙන්නේ මේ intro කියන div එක ඇතුලේ. මම මේක control X ගහලා කට් කරගෙන අලුත් div එකක් අපි create කරගමු slide show කියලා. ඊට පස්සේ මම මේකේ දාගන්නම් comment එකක් slide show කියලා අන්තිමට. එතකොට අපිට හොයාගන්න පුළුවන් වෙන කොතනද ඉවර වෙන්නේ කියලා div එක. මේක ඇතුලේ අපි paste කරගමු අපේ intro කියන පළවෙනි slide එක. ඊට පස්සේ දැන් මේකේ තව copies අපි දෙකක් දාගමු. මම මේක පහළට ගිහිල්ලා මේ තියෙන දෙවෙනි copy එක මේ තියෙන්නේ තුන්වෙනි එක. හරි. දැන් අපි මේක save කරලා web page එක refresh කරලා බලමු කොහොමද පේන්නේ කියලා. refresh කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ slide තුන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක වෙනසක් කරගන්න මම අලුත් images දෙක add කරගන්නම් දෙවෙනි සහ තුන්වෙනි slide වලට. කොට මෙතනට ගිහිල්ලා මේ තියෙන අපේ දෙවෙනි slide එක. ඒකේ accountant 2 image එකේ නම තුන්වෙනි ස්ලයිඩ් එකට accountant-3 කියලා දාගන්න. හරි. ඊට පස්සේ අපි headings ටික වෙනස් කරගමු පොඩ්ඩක්. second heading එකට මම දාන්නම් second slide එකේ heading එකට second title here. third එක අපි දාගමු the third title here කියලා. මම මේක save කරලා ආයෙත් refresh කරාම අපිට බලන්න පුළුවන් දැන් slides තුන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට කරන්න ඕනේ අපේ වෙබ් පේජ් එකට ලින්ක් කරගන්න ඕනේ jQuery ෆයිල් එකයි cycle2 plugin එකයි. ඒකට මම යනවා cdnjs.com එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ jQuery ෆයිල් එක. එතකොට jQuery කියලා ටයිප් කරාම එනවා ඉස්සෙල්ලාම jQuery එක පළවෙනි රිසල්ට් එක. මම ඒකේ script tag එක copy කරගන්නම් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක අපි වෙබ් පේජ් එකේ පහළටම ගිහිල්ලා මෙන්න මේ closing body tag එකට උඩින් paste කරගන්නම් අපේ jQuery ෆයිල් එකට link එක. ඊට පස්සේ අපි ගන්න ඕනේ මෙතනට cycle2 plugin එක. මේ තියෙන්නේ cycle2 කියලා ටයිප් කරාම එන පළවෙනි රිසල්ට් එක. මේකත් අපි script tag එක copy කරගමු. copy කරලා paste කරගමු jQuery එකට පහතින්. ඊළඟට අපි කරන්න ඕන වැඩේ තමයි අපේ slide show කියන class එක තියෙන div එකට මේ cycle2 plugin එකේ class එකත් apply කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට space එකක් තියලා cycle slide show කියලා මේ class එක apply කරගන්න ඕනේ. ඉතින් අපි cycle2 plugin එකේ website එකට ගිහලා බැලුවොත් මේ තියෙන website එක. ඒකේ demos වලට ගියාම
ඔයාට හොයාගන්න පුළුවන් non image slide කියලා heading එකක්. ඒක ක්ලික් කරාම ඒක තියෙනවා කොහොමද මේ non image slide එකක් හදාගන්න කියලා. ඊට කරන්න ඕනේ මෙන්න මේ div tag එක close කරන්න ඉස්සෙල්ලා ඒක ඇතුලේ දාගන්න ඕනේ. මෙන්න මේ ටික data cycle slides equal කියලා මෙන්න මේ double quotes ඇතුලේ දාගන්න ඕනේ greater than sign එකයි. අපි slide show එක තියෙන HTML tag එකේ නම. අපි ඒක කරගමු. මේ closing tag එක ඉස්සෙල්ලා අපි දාගමු. මෙන්න මේ විදිහට data cycle slides equal greater than sign div කියලා. දැන් අපි page එකට ගිහිල්ලා refresh කරලා බලමු. refresh කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් මෙන්න මේ විදිහට අපේ slide show එක දැන් වැඩ කරනවා. ඉතින් මේකෙත් අපිට scroll horizontal දා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. data cycle fx equals scroll HORZ කියලා දා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක refresh කරොත් දැන් අලුත් effects එක apply වෙලා තියෙනවා. දැන් මේකේ ඔයගලන්ට පේනවා දැන් අපි page එක ආයෙත් refresh කරොත් මේ image එක මේ පහත තියෙන div එකට උඩින් ඇවිල්ලා තියෙනවා. ඒක නැති කරගන්න අපිට කරන්න ඕනේ CSS file එකට ගිහිල්ලා මේ intro කියන div එකට දෙන්න ඕනේ float left එකක්. මේ තියෙන අපේ intro කියන div එකේ CSS styles ටික මේක අපි අගටම ගිහිල්ලා දෙමු float left කියලා. ඊට පස්සේ අපි refresh කරොත් ඔයගලන්ට පෙනේ අර overlap වෙලා තිබ්බ image එක දැන් හරියට ඇවිල්ලා තියෙනවා. දැන් අපේ slide show එක හරියට වැඩ කරනවා. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එකට like එකකුත් දාලා යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝස් වලට like කරලා වගේම comment කරලා ඔයගොල්ලෝ පෙන්නන support එකට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගලන්ට සුබ දවසක්.